අද සීතලම සීතල ලස්සන දවසක්. ඉතින් මොනතරම් සීතල වුණත් නොයා ඉන්නම බැරි ලස්සන ගමනක් තමයි අපි දෙන්න දැන් මේ යන්නේ. ජපානයේ කියන නම කියපු ගමන් හැමෝටම මතක් වෙන්නේ අවුරුද්දකට සැරයක් පිපෙන සකුර වසන්ත කාලය. ඉතින් දෙවනි වතාවටත් ඒ ලස්සන සකුර වසන්ත කාලේ ලස්සන විඳගන්න තමයි අපි දෙන්න මේ ආවේ. ගිය අවුරුද්දේ අපි දෙන්න ගියේ ෆුකුෝකා වල තියෙන ලොකු සකුර පාක් එකකට. ඒත් ඉතින් මේ අවුරුද්දේ මේ වෙද්දී සීතල තාම ටිකක් වැඩියෙන් තියෙන නිසා අපි දෙන්නම හිතුවා ගෙවල් වලට කිට්ටුවෙන් තියෙන මේ ලස්සන සකුර පාක් එක බලන්න යමු කියලා. අද සීතල වැඩි නිසාමද කොහෙද ගොඩක් අය හිටියේ නම් නෑ මේ පාක් එකේ. ඒකත් ඉතින් හොඳට ගියා අපි දෙන්නට ඕනේ විදියට නිදහසේ අපේ වීඩියෝ ටික අරගන්න. මම ගොඩක්ම කැමති මේ වසන්ත කාලයට. මම විතරක් නෙමෙයි. මෙහි ඉන්න අය, ජපානයට එන්න ආසාවෙන් බලන් ඉන්න අය, ඒ හැමෝම කැමති මේ ලස්සන වසන්ත කාලයට. ඒකට ලොකුම හේතුව තමයි වසන්ත කාලයේ පිපෙන මේ සකුර මල්. පුංචි මලකට පුළුවන් මිනිස්සුන්ගේ හිත් මහා ගොඩක් සතුටින් පුරවන්න. ඒක හොඳටම දැනෙනවා මේ ලස්සන සකුර මල් බලන්න එන හැම වතාවකම. ආමග සැරසුවා විතසුන් වඩනා සිතකුත් නැතුවා මානුඹ හටදුන් ඒ සෙනෙහේ වෙලුණා අවසකමා නුඹ දැක මං මුලාවී. එළියේ සීතල වැඩි නිසා එයා මට කලින්ම වාහනේට ආවා. මෙහෙම hina වෙලා හිටියට මේ වෙද්දි අතේ ඇඟිලි ටික ඔක්කොම හිරි වැටිලා ඒ තරම්ම සීතලයි. එන ගමන් අපි අක්කලාගේ ගෙදරත් ආවා. ඊට පස්සේ ඉතින් මෙහි ටික වෙලාවක් කතා කර ඉඳලා පොඩ්ඩ දෙන්නත් එක්කත් කාටුන් බලලම ටිකක් හවස් වෙලා ගෙදර ආවා. අපි සකුර බලන්න ගියේ මාර්තු 30 වෙනිදා. මේ ඉතින් අප්‍රේල් 11 වෙනිදා. ඉතින් උදේම කරේ ගියස් කරන වැඩ ටික ඉක්මනට ඉවර කරගත්ත එක. අවුරුදුත් ළඟම එනවනේ. ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා අපි දෙන්න දැන් මේ යන්නේ අලුත් අවුරුද්දට අඳින්න අපි දෙන්නට ඇඳුම් දෙකක් අරගෙන එන්න. ඉතින් ඒකට අද අපි ආවේ මෙන්න මේ ෂොට් එක කියන කැෂුවල් අවුට්ලට් එකට. මෙතනට ආපු ගමන් මම ඉස්සෙල්ලම අල්ලලා බලපු ඇඳුම තමයි මම අවුරුද්දට අඳින්න තෝරගත්තේ. ඒ වීඩියෝ නම් ඔයගොල්ලෝ දැනටමත් දැකලා ඇති.
ඇඳුම් විතරක් නෙමෙයි තව එක එක ජාතියේ ලස්සන දේවල් ගොඩක් තියෙනවා මේ ෂොප් එකේ ගන්න. ඉතින් සාමාන්‍යයෙන් අනිත් තැන්වලත් එක්ක බැලුවම මෙතන ගාන ගොඩක් අඩුයි. ඒ වගේම ඇඳුනුත් ලස්සන ඒවා තියෙනවා බලලා ගන්න. හස්බන්ඩ්ට අධික ෂර්ට් එකකුයි මට ටොප් එකකුයි තමයි අපි එතනින් ගත්තේ. ඊට පස්සේ අපි ආවේ දොන්කිය කියන මෙන්න මේ ෂොප් එකට. මෙතනට ආවම නම් ඇත්තටම පිස්සු හැදෙනවා. මොකද ඒ තරමටම ලස්සන බඩු ගොඩාක් මෙතන තියෙනවා. හැබැයි අද අපි මෙතනට ආවේ ගෙදරට කර්ටන් ටිකක් අරගෙන යන්න. මේවට ආසායට එක එක ජාතියෙන් එක එක වර්ගයෙන් කැමති විදියට අරගන්න ගොඩාක් ඒවත් මෙතන තියෙනවා. හස්බන්ඩ් කර්ටන් හොයන අතරේ මම ඉතින් මේ දේවල් වලත් වීඩියෝ ක්ලිප් ටිකක් අරගත්තා ඔයාලටත් පෙන්වන්න ඕනි නිසා. අපි දෙන්නටම බැරි වුණා මේ තැන හොයාගන්න. ඊට පස්සේ ඉතින් ෂොප් එකේ වැඩ කරන කෙනෙක් තමයි මෙතනට අපිව එක්කගෙන ආවේ. කර්ටන් ටිකත් අරගෙන ඊට පස්සේ අපි දෙන්න ගෙදර ආවා. අවුරුදු දවසත් උදා වුණා. ඉතින් ගිය පාර අවුරුද්දට නම් අපි දෙන්නම මේ වගේ කිරි ඉතිරෙව්වේ නැහැ. හැබැයි ඉතින් මේ පාර අවුරුද්දට අපි හිතුවා ඒ චාරිත්‍ර අපි කරන්න ඕනේ කියලා. ඉතින් අවුරුද්දට අම්මගෙන් ලැබුණු අවුරුදු ඇඳුනුත් ඇඳගෙන දැන් මේ අපි දෙන්නම ලංකාවේ නැකත උදා වෙන වෙලාවට මෙහි වෙලාවෙන් කිරි උතිරවන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනය මේ කිරි ඉතිරෙනවා වගේ අපි හැමෝගෙම ජීවිතවලත් සතුට පිරීලා ඉතිරිලා දෝරි ගලන්න ඕනේ. හැමෝගෙම හිතවල තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉක්මනටම ඉෂ්ට කරගන්න පුළුවන් සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. කිසිම කෙනෙකුට දුකක් කරදරයක් ලෙඩක් දුකක් හැදෙන්නේ නැති වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ නව වසරක් වෙන්න ඕනි. මේ පාර අපි දෙන්නගේ අවුරුද්දටත් මට පුළුවන් හැම දෙයක්ම මම හදාගත්තා. ඒක ඉතින් වෙනම සතුටක්. මොකද මට මං ගැනම දැන් හරිම සතුටුයි. ඉස්සර මේ කිසිම දෙයක් බැරුව ඉඳපු මම දැන් මේ හැම දෙයක්ම හදනව නේද කියලා හිතනකොට. හැමෝම අමාරුයි කියන කොණ්ඩේ කැවුම් ටිකකුත් මම මේ පාර අවුරුද්දට හදාගත්තා. ඉතින් අපේ අවුරුදු මේසය මගේ අතින්ම හදපු කෑම වලින් මට ලස්සන කරගන්න පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි.
ජීවිතේ ගෙවන හැම තප්පරයක්ම හැම මනුස්සයෙක්ටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.